ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ඉතින් ඔන්න අද දවසෙත් ඉතාමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා සමන්ති කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදේශ ආදරණීය ඔයාලා හැමෝටම ඉතින් මම අද දවසෙත් ඔන්න ඔයාලට රසවත් මාළු බත් එකක් හදා ගන්න ආකාරයේ වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ලංකාවේ ඉන්න ආදරණීය ඔයාලටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. වෙනද වගේම ආදරයෙන් මතක් කරනවා මේ වෙනකොට සමන්ති කිචන් YouTube channel එක ඔන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, මේ වීඩියෝ share කරන්න. මම කෑම හදන්නේ මැද පෙරදිගේ යන එන ආදරණීය අපේම අම්මාවරුන් වෙනුවෙන් සොයුරියන් වෙනුවෙන් හැමෝගෙම දැනගැනීම පිණිස. ඉතින් මේ මැද පෙරදිග හදන කෑම වර්ග ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙනවා මේ වීඩියෝ. අනිවාර්යයෙන්ම මම මේක දන්නවා. ඉතින් ඒ නිසා ඔයාලගේ පහසුව සඳහා තමයි මම මේ මැද පෙරදිග හදන කෑම වර්ග වල වීඩියෝ අරන් ඉන්නේ සමන්ති කිචන් YouTube channel එක හරහා. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණ නරඹන්න, ඒ වගේම share කරන්න, like එකක් comment එකක් දාලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන්ම අපි යමු වීඩියෝ එකට. කොහොමද අද මෙන්න මේ මාළු බත් එක හදාගන්නේ කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට මම අද මාළු පෙති කපලා අරගෙන තියෙනවා. හොඳට සෝදලා වතුර චුට්ටක් අයින් වෙන්න තෙත මාතු කරලා තියෙනවා. ඉතින් මේකට මම ගම්මිරිස් කුඩුයි මාළු වලට දාන 3-5 කුඩු ෆ්‍රෙෂ් මසාලා පවුඩර් ටිකක් තමයි ගන්නෙ. ඒ ටික එකට කවලම් කරලා පස්සේ අපි මෙන්න මේ මාළු පෙති උඩින් අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ඉහා ගන්නවා. මෙන්න මේ ආකාරයට අපි මේක සාමාන්‍ය මාළු පෙත්තට අවශ්‍ය කරන ප්‍රමාණයට විතරක් ඉහාගන්න, වැඩි කරගන්න එපා. දෙපැත්තෙම අපි මාළු පෙති වල ඒ විදිහටම කරගන්නවා. මේ මාළු ඔලුව දාලා තමයි අපි බත් එක වියාගන්නේ. ඉතින් මේක හරියම රසවත් බත් එකක්. මැද පෙරදිගින් ඔයාලට ඉතාමත් ලේසියෙන් හදන්න පුළුවන් කෑම එකක් තමයි මම හිතන්නේ මේ මාළු බත් එක. ඉතින් ඔන්න නොදන්න අයට දැනගන්න අද දවසේ මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් බලන්න මෙන්න මේ විදිහට මාළු පෙති වල අනිත් පැත්තත් හරවලා මම ලුණු කුඩු ඉහා ගත්තා. ඊට පස්සේ අපි අර කවලම් කරගත්ත 3-5 මිශ්‍රණය. ඒ කියන්නේ මාළු ෆ්‍රෙෂ් මසාලා මාළු වලට දාලා 3-5 එකයි. ගම්මිරිස් කුඩු විතරයි ගත්තේ, වෙන මොකුත් ගත්තේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට මාළු වල දෙපැත්තෙම මාළු පෙති වල දෙපැත්තෙම තවර ගන්න මේ ආකාරයට. ඉතින් ඊට පස්සේ තමයි අපි මේක උයන්න පටන් ගන්නෙ. ඊට කලින් අපිට අවශ්‍ය කරන ಜಾති ටික අපි ලේස්ති කරන් ඉන්න ඕන. මෙතන තියෙනවා ශබත් කොළයි, කොත්තමල්ලි කොළයි. මැද පෙරදිගින් ඔයාලා දන්නවා ශබත් කියන්නේ මොනවද කියලා. ඉතින් මෙන්න මේ කොළ වර්ග දෙක මම අර ගන්නවා. මේ දෙක හීනියට කපා ගන්න ඕන. ඉතින් ඒ හැම දෙයක්ම අපි කපලා වෙනම භාජනයක තියා ගන්න ඕන. ඒ අතරතුර මෙන්න මේ වගේ මාළු ඔලුව අපි මං කොනේ ඒකෙන් බත් එක උයාගන්නේ කියලා. ඉතින් ඒක බැද ගන්න ඕන නිසා මම හට්ටිය දෙපේ තියලා මාළු ඔලුව ඒකේ තියෙනවා. මේකෙදි තෙල් සාමාන්‍ය රස්නේ තියාගන්න, නැත්නම් පිච්චෙන්න බලනවා. මොකද මේ මාළු එක බැදගත්තු තෙල් එක තමයි අපි බත් එක උයන්න ගන්නෙ. ඒක මෙන්න මේ ආකාරයට දෙපැත්තට හරවලා හොඳටම නෙවෙයි සාමාන්‍යයෙන් ටෙම්පරාදු වෙන ගන්නට මේක චුට්ටක් අර පාට වෙනස් වීමක් විතරයි අපිට වෙන්න ඕන. මොකද මේ අර මාළු එක බැදගත්තු තෙල් එකේ සුදු ලුණු ටෙම්පරාදු කරාම ගොඩක් සුවඳයි, බත් එකේ රහ වැඩි වෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මම ඔන්න මාළු ඔලුව දාලා මෙන්න මේ ආකාරයට මේක චුට්ටක් ඔන්න බැදෙන්න දෙනවා. ඊට පස්සේ මේ මාළු ඔලුවම දානවා බත් එකට. මෙතන ලේස්ති කරන් තියෙන්නේ කොත්තමල්ලි බං අර පෙන්නු කොළයි, ශබත් කොළයි, කොත්තමල්ලි හීනියට කැපුවා, මිරිස් කරල් ටිකක් ගත්තා. ලොකු බීලුණු ගෙඩියක් කොටුවට කපලා අරන් තියෙනවා. ඉඟුරු සුදු ලුණු තරලා ගත්තා. මෙතන තියෙන්නේ එනසාල් කරාබුඩටි සාදිකා. ඉතින් කොළඹ පොත්තක් මෙන්න මේ වේලිච්ච දෙහි ගෙඩියක්, ගම්මිරිස් ඇට කීපයක්. ඒ ටික අපි ඔන්න තෙල් එකට දාගත්තා. හැබැයි මම ඔයාලට මතක් කරනවා මම මාළු එකට ගත්ත තෙල් ඔක්කොම ගත්තේ නැහැ. මෙතනදී උයන්න මම මේකෙන් තෙල් චුට්ටක් අයින් කරා මාළු ඔලුව බැද්දට පස්සේ. මොකද බත් එකට තෙල් වැඩි වෙන නිසා මම මෙතනදී පාවිච්චි කරනවා බටර්. ඒ හින්දා තමයි මම අර තෙල් ටිකක් අයින් කරේ. ඉස්සෙල්ලා ලුණු එක ටෙම්පරාදු වෙන විනාඩියක් විතර දෙන්න. ඊට පස්සේ තලාගත්ත සුදු ලුණු ඉඟුරු මිශ්‍රණයත් එකතු කරලා මෙන්න මේ වගේ කවලම් කරගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ දකින්න ආකාරයට. ඊට පස්සේ ඔන්න මට තිබුණ නිසා තමයි මම මේ කරපිංච දෑවේ ලංකාවේ වලට නම් ප්‍රශ්නයක් නැහැ තියෙනවා. මැද පෙරදිග වලට තියෙනවා නම් දාන්න, නැත්තම් අවුලක් නැහැ. බටර් ග්‍රෑම් 50ක් මම එකතු කරගත්තා. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ විදියට අපේ ලුණු එක ටෙම්පරාදු වෙන්න දෙමු. එතකොට තමයි මේ බත් එක හරිම රසවත් වෙන්නේ. මාරම රසවත් බත් එකක්. ඉතින් ඔයාලා හදලා කාලා බලන්න. අපි දවල්ට ඒව චොට්ටක්වත් ඉතුරුන්නේ නැහැ. ඔක්කොම කෑව කට්ටිය ආසාවෙන් මේ එකතු කරගන්නේ මාළු වලට දාන 3-5. එහෙමත් නැත්නම් ෆිෂ් මසාලා. ඒක දාලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා කපාගත්ත කොත්තමල්ලි කොළයි, ශබත්, ඒ වගේම අමු මිරිස් කරල් ටිකක් දාන්න. හැබැයි මේව කපලා නෙමෙයි අරන් තියෙන්නේ. මොකද මැද පෙරදිග අය
මිරිස් කන්නේ නැහැ. මම හැබැයි මිරිස් කරල් ටිකක් දැම්ම. ඒකෙන් හොඳ රසක් වගේම සුවඳකුත් එනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අටු ගෙන්දරේ අපි මේක ටෙම්පරාදු වෙන්න දෙන්නු. පොඩි වෙලාවක්. ඒ අතරතුර ඔන්න මම වතුර එකක් උණු වෙන්න තියලා තියෙනවා. ඒ වගේම අපි කලින් සෝදලා ගත්තු හාල් එක. මේ බත් එක උයන්නේ විනාඩි 45කට කලින් මම සෝදලා වතුර දාලා පෙඟෙන්න තියුවා හාල් එක පෙරලා ගත්තා. ඒකත් මේ අපි හදාගත්ත තුන පහ මිශ්‍රණයට එකතු කරලා පස්සේ උණු කරගත්තු වතුර දානවා මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට මම අද දවසේ හාල් ටින් එකමාරකින් තමයි බත් එක උයන්නේ. ඒ කියන්නේ රොලන් මයින ටින් තියෙන මේ රට මිහි මැද පෙරදිග ඒහිකින් තමයි ගත්තේ. ඔයාලා ඒ රොලන් ටින් එකකින් හාල් එකක් ගත්තොත් වතුර එකමාරක් ඒ ටින් එකෙම ගන්න. එතකොට වතුර ප්‍රමාණය ඔයාලට බැලන්ස් කරගන්න පුළුවන්. මේ බත් එක ගොඩක් පරිවෙන්න උයන්නේ නැහැ. මේ වෙලාවේ තමයි මම ලුණු එකතු කරගන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන අපි අර කලින් බෙදගත්ත මාළු ඔලුව. ඉතින් මේක මම නැවතත් මෙන්න මේ විදියට හටියේ චුට්ටක් මේ හාල් ටිකක් දෙපැත්තට වෙන්න තියලා හටිය මැදින් මේ විදියට තියලා මට වතුර චුට්ටක් මදි පාඩුවක් තිබුණා. මම ඒ ටිකත් ඔන්න උණු කරලා දාගත්තා. දැන් ඉතින් මේක ඔන්න ලිපේ පියන ඇරලා තියෙද්දි සාමාන්‍යයෙන් විනාඩි 5ක් 6ක් පැහෙන්න දෙන්න. ඒ කියන්නේ බත් එක ඝන ගතියට එන්න ඉස්ම ගතිය තියෙද්දි ඊට පස්සේ තමයි අපි මේක පියනින් වහලා හිමිහිට උයා ගන්න ඕන. ඉතින් මෙන්න මේ ගානට එනකොට මෙන්න බලන්න මෙන්න මේ ගානට වතුර හින්දුනට පස්සේ අපි අර කලින් දාපු මිරිස් කරල් එහෙම උඩට ඇවිල්ලා තියෙන දෙහි පෙට්ටි ටිකකුත් කපලා මේ විදියට දාලා පියනින් වහලා මේක ඔයාලට උයා ගන්න පුළුවන් බත් එකේ දෙන්න තියන්නේ. ඉතින් ඒ අතරතුර මෙන්න මේ හට්ටිය සම්පූර්ණයෙන් තැවෙරෙන ප්‍රමාණයට විතරක්. ගොඩක් තෙල් දාලා මාළු බදින්න එපා. සාමාන්‍ය ගානට ගන්න. මාළු පෙති ටික දාලා විනාඩි 2-3ක් තියලා පියනින් වහලා තමයි මම මේ මාළු එක බෙදෙන්න දෙන්නේ. එතකොට හරි ලස්සන පාටකට එනවා. මෙන්න මේ විදියට බලන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාලත් ඔක්කොම මාළු ටික ඔන්න බෙද ගන්න. ඉතින් මේ විදිහට තමයි අද දවසේ අපේ කෑම එක රෙඩි වෙන්නේ. මාළු එක දෙපැත්ත මේ විදිහට බෙදෙනකොට අපි බලමු අපේ බත් එක කොහොමද කියලා. ඉතින් බලන්න බත් එකත් ලස්සනට ඉදිරියට තියෙනවා. හරිම ලස්සන පාටක් තියෙනවා. ගොඩක් තුන පහ දැම්මෙත් නැති නිසා හරිම ලස්සනයි, සුවඳයි, රහයි ඔක්කොම තියෙනවා. ඔන්න හදලා කන්න ඕනම කෑම එකක් තමයි මේකත්. මට හිතෙන විදිහට නම් අපේ ගෙදර අය හැමෝම ආසාවෙන් කෑවා. ඔන්න මේ ආකාරයට තමයි අපි මාළු එක බෙදලා ගන්නේ. මට අමතකුණා ඔයාලට කියන්න මාළු බදිද්දි කරපිංච කොළ ටිකක් තියෙනවා නම් දාන්න තෙල් එකට. එතකොට හරි සුවඳයි මාළු බදිද්දි. මේ තියෙන අපි හදාගත්තු බත් එක හරිම ලස්සනට ඉදලා තියෙනවා. මෙතනදී මම මේ බත් එක හරාරයකට දාන කලින් දෙහි කැලේ ටික මිරිස් කරල් ටික අයින් කරලා ඊට පස්සේ තමයි බත් එක දාන්නේ. මාළු ඔලුවත් අයින් කර ගන්නවා. අයි මේ වගේ බත් එක දාලා ඊට පස්සේ අපි ඔන්න හරාරයක මැදින් මාළු ඔලුව තියලා ඊට පස්සේ ඉතින් බැදගත්තු මාළු කෑලි ටික. එතකොට අපි කලින් අයින් කරගත්ත දේවල් ඒ කියන්නේ දෙහි අමු මිරිස් ඒවත් මේකට දාලා සරස ගන්න පුළුවන්. තවත් දෙයක් තමයි මේ බත් එකේ දෙහි පෙටි කපලා එතනකොට ඒක හරිම සුවඳයි වගේම බත් එක කන වෙලාවට මෙයාලා කැමති මේ බත් එකේ දුන දෙහිත් එක කන එක හරිම රසවත් කෑමක් වෙනවා. ඔයාලා try කරලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඉතින් ඕන අද දවසේ වීඩියෝ එක මේක තමයි මම හිතනවා අපේ ආදරණීය මැද පෙරදි කියන සොයසොයයන්ට අමාවලට ප්‍රයෝජනවත් වෙයි මේ වීඩියෝ එකත්. ඉතින් හැමෝටම නැවත වාරයක් වුණා මතක් කරනවා අමතක නොකර සමන්ත කිචන් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. like එකක් comment එකක් දාලා මේ වීඩියෝ share කරලා මේ වගේ රසවත් කෑම හදන වීඩියෝ තවත් බලන්න පුළුවන් ඔයාලට එන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සමන්ත කිචන් YouTube channel එකත් එක්ක අපි නැවතත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. ඉතින් හැමෝටම ජය සතුට නිදුක් නිරෝගී සුවය ලැබෙන වාසනාවන්ත දවසක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.